හීනියට පොඩි පොදක් යන වෙලාවේ මෙච්චර දවසක් කාටවත් කියලා කියන්න බෑ. ළඟම ඉන්න යාළුවෝ ටික දන්නවා. ඒ අරුණම ඔය අපේ පේජ් එකේ ඉන්න ඔයාලා දන්නේ නැහැ. ඉතින් අපිට හිතුණ මෙච්චර දවසක් පුංචි රහසක් විදිහට තියාගෙන හිටපු මෙන්න මේ දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එන්න යන්න මොකද්ද කියලා බලන්න. හැම කෙනෙක්ටම හීන තියෙනවානේ. මිනිස්සුන්ටම අපිට හීන තියෙනවා. ඉතින් මේ වාහනයක් කියනවා. හීන බොඳ වෙනවා තා පොඩ්ඩක්. මේ තමයි අපි දෙන්නගේ හැබෑ වුණු අනිත් ලොකුම හීනේ. ඉතින් ඔන්න මේ තමයි ඒ හීනේ. අපි ඔයාලට පෙන්වන්න හදන්නේ අපි කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා හැබෑ කරගතපු අපේ ලස්සනම හීනේ. මේ තමයි අපේ හීන මාලිගාව. යන්න පෙන්නන්න අපිට වගේම ඔයාලටත් එක එක හීන තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගෙත් ඒ හීන හැබෑ වෙන්න කියලා. ඉතින් මේ තමයි අපි දෙන්නගේ හැබෑ වුණු අපේ අනිත් ලොකුම හීනේ. මේ අපේ කාපෝච් එක. ඊට පස්සේ මේ තමයි අපේ සාලේ. පුංචි සාලයක් තමයි යට තට්ටුවට මම ගත්තේ. මට ඕනුනේ තට්ටු දෙකේ ගයක්. හස්බන්ඩ්ගේ අම්මට ඕනුනේ තට්ටු දෙකේ ගයක් කවදම හරි. මට චුටි කාලේ ඉඳන් මාර හීනයක් තිබුණේ තට්ටු දෙකේ ගෙදරකට. ඉතින් ඒ හීනේ 50%ක් විතර මේ විදිහට හැබෑ වෙලා තියෙනවා. මේ තමයි මගේ කිචන් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ යට තට්ටුව තියෙන්නේ. අපේ යට තට්ටුවට තව බාත්රූම් එකක් එනවා මේ මෙන්න මෙතනට. යංකෝ උඩ තමයි මං ආසම. මොකද අපේ බෙඩ්රූම් එක ඒ සෙට් එකම තියෙන නිසා මං හරි ආසයි උඩ තට්ටුවට. අනික උඩ තට්ටුවේ view එක මාර ලස්සනයි. ඉතින් මේ තමයි අපේ උඩ තට්ටුවේ සාලේ. මේ තමයි අපි දෙන්නගේ බෙඩ්රූම් එක. මේක නම් මේ දවස්වල වයරින් එක යනවා. ඉතින් අපේ බෙඩ්රූම් එක ඉස්සරහා තියෙන ඉස්කෝලේ. ඇත්තටම මේක හදලා ඉවර වෙද්දි මේ මාර ලස්සන view එකක් තියෙයි. මොකද බෙඩ් එක මෙතනට ඇවිල්ලා මේ පැත්තට එද්දි මාර ලස්සනයි. ඊට අමතරව මෙතන අපේ බාත්රූම් දෙක තියෙනවා. මේ අපේ එක රූම් එකක්. එතකොට මේ අපේ අනිත් රූම් එක. ඉතින් මේ හැම රූම් එකකටම ප්‍රයිවට් බැල්කනි එකක් තමයි මම දාලා තියෙන්නේ. දැන් මේක නැගලම හති. අපි යන් අපේ උඩම තට්ටුවට. ජා. මට හති මේ ටික නැගලා. මේ තමයි අපේ ගෙදර උඩම තට්ටුව. මේක අපි වහලකින් අපේ ගේ ඉවර කරේ නැහැ. අපි මෙන්න මේ වගේ මේ ස්ලැබ් එකෙන් ඉවර කරේ. අපේ හස්බන්ඩ්ට කවදා හරි යාළුවොත් එක්ක එහෙම පාටි එකක් දාන්න පුළුවන් විදිහට උඩ තට්ටුව හදන්න හිතාගෙන තමයි මේ විදිහට ඉවර කරේ. ඉතින් මම හිතන්නේ ගේ හදලා පදිංචි වුණාට පස්සේ මෙතන හැමදාම හවසට ඉන්න පුළුවන් වෙයි. තියෙන ලොකුම ප්‍රශ්නේ හැමදාම හවසට මෙතන ඉන්න ගෙදර ඉඳීද කියන එක. ඉතින් හැම මිනිස්සෙක්ටම හීන තියෙනවානේ. අපේම කියලා චුටි කාර් එකක් අපි ඒක හැබෑ කරගත්තා. මේ වෙද්දී අපි දෙන්නටම කියලා ලස්සන ගෙයක්. ඒකත් 50%ක් හැබෑ වෙලා තියෙන්නේ. තව දැන් තියෙන්නේ අර ගෙදර ලස්සන කරන වැඩ ටික තමයි ප්ලේන් කරන. ඔයා නම් මනම් සෙට් එක තමයි තියෙන්නේ. ඉතින් ඒ ටිකත් ඉක්මනින්ම ඉවර කරගන්න තමයි බලාපොරොත්තුව. මේ හැමදේම අපි දෙන්නත් එක්ක යාළු වෙලා ඉන්න කාලේ ඉඳන් ගහපු මනෝපාරවල් ඇස් ඉස්සරහා මෙහෙම හැබෑ වෙලා තියෙනවා. දකිද්දි මාර සතුටුයි. මේ හැමදේම අපි දෙන්නගේ උත්සාහය, මහන්සිය, කැපකිරීම මේ හැම දෙයකම ප්‍රතිඵලය. ඉතින් ඔයාලටත් පුළුවන්. ඒ වගේම ඔයාලට මම ප්‍රාර්ථනා කරනවා නේ ඔයාලගේ හැම හීනයක්ම අපේ වගේම හරි ලස්සනට හැබෑ වෙන්න ඕනේ.